නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මම ඉන්දික වීරකෝන් මම ගම්පහ මල්ලතෙරු පිටියේ ඉන්නේ. දැන් 2022 ඉඳලා මට ආවා මේ කැන්සර් එකක්. ඒ කියන්නේ මම ඒක හඳුනාගත්තේ මෙතන මගේ ඉකිලි වලින් ඉදිමුණා ඒවා. ඉදිමිලා ඊට පස්සේ මට රාජකාරී කරගන්න බැරුව ඇවිද ගන්න බැරුව මේ ගොඩාක් දුරට අමාරු වුණා. අපහසු වුණා. ඒක එන්නෙන් ඉදිමුණා. ඒ කියන්නේ මම කරේ නිතරම ඇවිදින රාජකාරිය. ඉතින් ඒ හින්දා අන්තිමේට මට රස්සාව නැති වුණා. මේ මුල් අවදීදී මම ඒක පරීක්ෂණ වලට යොමු වුණාම ජයවර්ධනපුරින් එහෙන් කිව්වේ මේක ඉක්මනින් මහරගමට යොමු කරන්න වෙනවා කැන්සර් එකක් කියලා. ඉතින් ඒ නිසා එහෙට යොමු කරාම මේ එහෙන් ඊට පස්සේ පරීක්ෂණ කටයුතු ආයෙ නැවත මුලින් ඉඳලා එහෙන් කරා. ඒගොල්ලෝ හඳුනගත්තා මෙහෙමයි කැන්සර් එකක් කියලා. ඊට පස්සේ පරීක්ෂණ මට්ටමේ ඉන්නකොට ආයෙ මේ ටික පොඩි කාලයක් යනකොට මගේ මේ දකුණු පසින් මේක වැඩි වෙලා මගේ කකුල ඉදිමින්න ගත්තා. දකුණු කකුල ඉදිමිනකොට මේ මට ඉන්න තරිතාව අපහසුතාවල් ගොඩාක් ඇඟට දැනුණා. ඒ අතරේ මගේ මේ වම් කනේ මේ කොටසේ ඉඳලා මේ කන ළඟට යනකම් ලොකු ඉදිමක් ආවා. කියන්නේ ගෙඩියක් දකින්න කෙනා ඇහුව මොකද්ද වෙයි? ඇයි ඔය? ඇයි ඔය බලන් ඉන්නේ? එහෙනම් මම කට්ටියට කාටවත් කියන්න ගියේ නෑ. නමුත් මගේ හිතින් අරගෙන මම ඒවා ඒ වෙනුවෙන් යොමු වෙන්න උත්සාහ කරා. එතකොට කොච්චර කල් වෙන්නේ කරාද? එතකොට 2022 ඉඳලා මේ දක්වා. ඒ කියන්නේ පහුගිය දෙසැම්බර් මාසයේ 17 වෙනිදා මට දින දුන්නා. ඒ කියන්නේ මහරගම ස්පිරිතාලේ ඉන්න මයි ක්ලිනික් එකේ ඒ ડોක්ටර් කිව්වා ඔයාලට දැන් ඉක්මනින්ම යොමු වෙන්න වෙනවා 17 වෙනිදාට මට දුන්නේ දෙසැම්බර්. එතකොට වෙදමත් ගාවට දෙසැම්බර් 17 දීලා 15 වෙනිදා තමයි මම බෝන් මැරෝ එකක් කරා කොන්දේ. ඒකට මගේ සහෝදරියක් ඉන්නවා මගේ ඥාති කෙනෙක්. ඒ නංගි තමයි මට මුලින් වෙදමත් ගැන කියලා තිබුණා. ඉතින් මම ගොඩාක් ඒ ගැන අවබෝධ වෙලා ඉතින් මට හිතුණා මම ඒ පැත්තට ගොඩාක් ආස කරා. ඒක කැමති නිසා මම ඒකට යොමු වුණා. 17 මට ඇඩ්මිට් වෙන්න තිබ්බ මහරගම 15 මේ වෙදමත් මට මේ නුගේ කොටදී හම්බෙන්න අවස්ථාව ලැබුණා. ඒ ගිහිල්ලා එතන මම යොමු වුණාම වෙදමත් මාව බලලා ඒ ගැන පොරොන්දුවක් දුන්නා. ඉතින් මම ඒක විශ්වාසයෙන් කරා. කොච්චර කාලයක් වෙදකම් කරාද? දැන් වෙදකම් කරලා හරියටම දෙසැම්බර් 15 මම පටන් ගත්තේ. දැන් හරියටම මාස 2යි දවස් ගාණක් නෙවෙන්නේ මේ අද වෙනකොට. එතකොට මේ කොටස ඒක එහෙමම අතුරු දහන් වෙලා තියෙනවා. එතකොට මම ඉතිරි වල තිබ්බ මේ කොටස් අතටවත් අහු වෙන්නේ නැහැ. කිසි දෙයක් නැහැ. එතකොට මේ කකුලේ ඉදුණුම ඒක තිබ්බ අර බැලුමකට වතුර පුරවලා ඒක පවා මගේ කකුලෙන් ඉවත් වෙලා දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ හිරි වැටලා තිබ්බ කකුල ඉදිමිලා. ඒ දේවල් ඔක්කොම අයින් වුණා. ඉතින් මම වෙනදා hina වෙලා නෙමෙයි හිටියේ. අද hina වෙලා ඉන්න වෙදමහත්යාට බුදු බව ලබනවා ඇත්තටම. අනික වෙන වෙදමහත්තුරු වගේ නෙමෙයි මෙච්චර ඒ කියන්නේ මෙච්චර කාර්යයක් කරන්න තරම් බලන්න මේ ඒ ලෙඩු ගැන හිතලා ඒ කියන්නේ මුදලක් ඉල්ලන්නේ ඒක තමන්ගේ යුතුයකමක් විදියට තමන් දැනගන්න ඕනේ. ඉතින් ඒ එතුමාට පින් පමුණවන්න සහ ඒ කරන කාර්ය වෙනුවෙන් අපි යමක් කරන්න. ඒ කියන්නේ ඒක ඉතාම වැදගත්. ඇත්තම බුදු බව ලැබුණා පින් සිද්ධ වෙනවා. ඒක ලොකුම පිනක්. මතු ජාති පින් ලැබෙනවා ඒ කටයුත්තට. ලෝකේ අභිජ්ජා දෝමනසං